අඩු ඒ බලපන් මේ අපි යන සයිට් පොතක තිබ්බ කියලා ඔහොම එක අපි කට්ටිය කල්පනා කරනවාද ඒක තමයි නේද එහෙනම් අපි කට්ටිය මෙහෙම જાතිය කට්ටිය වෙමු එහෙම නෙමෙයිනේ එහෙම නෙමෙයි 11 ශ්‍රේණියේ IT පොත මේකේ පල්ලෙහාට යනකොට තුන්වෙනි පාඩම තියෙනවා ඉන්ටර්නෙට් ගැන උගන්වන්න තුන්වෙනි පාඩමේ අගට තියෙනවා මොකද්ද instant messaging services ෂණික පණිවිඩ සේවා කියලා උදාහරණ ටිකක් හරිද මම මේ කතාව කියන්න ඕන කියලා කල්පනා කරේ එක්තරා IT කරන ගුරුවරු පිරිසක් මේ කතාව වැරදියට කියනවා මම දැක්ක හින්දා හරිද මේ තියෙන්නේ මේ ඔයාලා පාවිච්චි කරන WhatsApp වගේ මේ පොත print කරන කාලේ තිබ්බ ෂණික පණිවිඩ සේවා දැන් ඔයා බලලා ඔහොම අපි දන්නේ නැහැ නේ කියලා දන්නේ නැහැ තමයි දැන් අවුරුදු 10කට විතර පස්සේ මේක බලන්නේ අපි ඒතකොට සමහර කම්පැනි බංකොලොත් වෙලා ගිහිල්ලා ඒක නිසා තමයි දන්නේ මේ අර 6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දිනවනේ 6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මොන සයිට් එකක් තිබ්බ කියලාද මොන සයිට් එකක්ද අර අන්න එහෙම සයිට් එකක් තිබ්බ කියලා ඒක හෙන ලොකු ප්‍රශ්නයක් කරන කට්ටිය දැඟලුවනේ ඊට පස්සේ මම දැක්ක පොරවල් වගේ කියලා දෙනවා ඕක 6 වසරේ පොතේ නෙමෙයි ඕක කලින් අපේ පොත්වලත් තිබ්බ කියලා ඊට මෙන්න මේ පිටුව පෙන්නලා දෙනවා මම දැක්ක බලන්න වටේට තියෙන WhatsApp තියෙනවා Tango කියලා එකක් Skype Microsoft එකෙන් ගත්ත සල්ලි දීලා හරි Line කියලා messenger එකක් තියෙනවා WeChat කියන්නේ චීනේ ඔකම කරන software එක හරිද චීනේ සල්ලි ගෙවන්නේ WeChat එකෙන් හරිද message යවන්නේ WeChat එකෙන් taxi දාන්නේ WeChat එකෙන් ඔක්කොම කරන්නේ WeChat super apps කියලා කියනවා ඒවට ඔය මේ ධනික ඉන්නේ ධනික එලකුරු එයා චුට්ටක් විතර ඒකේ ආభాෂය අරගෙන ලංකාවට ඒ line එකක් පොඩි අල්ලන්න හදනවා සතුටුයි හරි අර තියෙන messenger Facebook messenger ඒක ඔය තියෙන ඊළඟට තියෙනවා buddy කියලා එකක් ඔන්න ඕකනේ කට්ටියට ප්‍රශ්නයක් කරලා තිබ්බේ ඔය මොන buddyද නිකම් buddyද නෑ ළමයි ඔය e-buddy හරිද e-buddy කියන්නේ messaging services ගොඩක් එකට දාගෙන ඒ හැම එකෙම එකපාර වැඩ කරගන්න පුළුවන් වෙන්න නිකන් හදපු platform එකක් වගේ එකක් ඒ කාලේ උදාහරණයක් මම මෙන්න මේ රූපේ පෙන්නන්නම් හරිද හොඳට බලන්න Reddit එකේ තියෙන රූපය මේ තියෙන්නේ messenger yahoo gmail myspace මේ ඔක්කොම ටික එකට දාලා ඉවරලා මේ නිකන් platform එකක් වගේ එකක් තමයි මොන buddyද e-buddy ඔය e අකුර අර රොබෝ වගේ එකකගේ buddy තියෙන e අකුර හරිනේ ඔන්න හරි දැන් මෙතන talk කියලා දෙකක් තියෙනවා kick කියලා එකක් තියෙනවා snapchat තියෙනවා අපි දන්නේ එකක් අන්න හරි දැන් ඔන්න 6 වසරේ අධ්‍යාපන ප්‍රශංස කරන එනවා 6 වසරේ IT පොතට දාන්න ඕන දැන් social media site දැන් මොකද වෙන්නේ දැන් මේක බලනවා ඒ කාලේ e-buddy පාවිච්චි කරපු නැති ඒක ගැන අදහසක් නැති ගුරුවරයෙක් කවුරු ඌට පේනවා අර මිනිහගේ e අකුර නැතුව buddy කියන කැල්ල විතරයි හරිද මම මේ වෙන්න ඇත්තේ මෙහෙමයි කියලා වෙරලා උපකල්පනය කරලා ගියා ඌ මොකද කරන්නේ අලුත් පොතට දානවා buddy.com කියලා හරිද ඕකේ ආතල් කැල්ල දෙන උතරට මේ හරිද ඕක දැම්ම ඉවර වුණාට ප්‍රශ්නයක් නැහැ දැන් ආණ්ඩුවේ උන්ම ඕක හොයාගෙන වෙරලා තමන්ගේ වැරද්ද තමන් විවේචනය කරගත්ත වෙන්න බෑනේ විපක්ෂයේ උන් කවුරු හරි තමයි ඕක හොයාගන්නේ අපි හිතමු විපක්ෂයේ සීන් එකේ ඉන්න කවුරු හරි කෙනෙක් පොත පෙරලගෙන යනකොට ඌට අහු වෙනවා එහා පැත්තේ කාට යන අඩු ඒ බලපන් මේ අපි යන සයිට් දැන් මේක මට කියහම මේක Instagram ද නැහැ හරිද මේක Facebook ද නැහැනේ හරිද මේක WhatsApp ද නැහැ Telegram ද නැහැ මේක මිනිස්සු දන්න එකක් නෙවෙයි එතකොට මේක මෙහෙම එකක් කියලා අඳුරගන්න සුපිරි අයියා කෙනෙක් ඕක දකින්න ඕන හරිද එහෙම නැත්නම් ඕක අඳුරගන්න විදියකුත් නැහැ වෙලා තියෙන ඕන ඕක කියලා මං හිතනවා 11 වසරේ පොතේ e-buddy කියලා තිබ්බ එක පඬිත සර් කෙනෙක් කවුරු හරි e අකුර නැතුව දාලා තියෙන අලුත් පොතට අටපාඩම් සර් කෙනෙක් ඊට පස්සේ දැන් IT ගුරුවරුත් ඒක පෙන්න කියනවා ඕක දැන් නෙමෙයි ඉස්සරත් රෙද්ද තමයි තිබ්බේ ඉස්සර තිබ්බ e-buddy buddy නෙමෙයි ඒක e අකුර හලලා තියෙන්නේ පඬිත ගුරුවරයෙක් කවුරු ඕක තමයි වෙලා තියෙන්නේ අපරාධේ ඔය චූටි ප්‍රශ්නයක් ඉඳලා මේ අධ්‍යාපන ප්‍රශංසකයන් ඔක්කොම ටික තව අවුරුද්දක් කල් ගිහින් e-buddy හරි buddy හරි ඕන රෙද්දක් එක්ක ඕක දාන්නයි තිබ්බේ අනිත් එක මේ හිතන්නකො පොතක තිබ්බ කියලා ඉවරලා ඔහොම එක අපි කට්ටිය කල්පනා කරනවාද ඒක තමයි නේද එහෙනම් අපි කට්ටිය මෙහෙම જાතිය කට්ටිය වෙමු එහෙම නෙමෙයිනේ එහෙම නෙමෙයි අපි මොකද කරන්නේ අපි ඒක දකිනවා බලපංකෝ දැන් පොත්වල තියෙනවා ඉඳකින් කියලා වෙලා මේ ඒක පාස් කරගෙන ඊළඟ පිටුවට යනවා ඔච්චරයිනේ අපි මේ මම ලින්ක් එකේ උන් වෙනවද නෑනේ හරිද ඕක තමයි කතාව